මමනවති රැසදෝ විරුවතක පරදි කඳුලලි නැහැ ජීවිත කෙල්ලේ උපමාලගින්නේ ඔය නීල තුළඟ මට නවතිනට ආසයි හැමදා කෙල්ලේ සිනිදු ඔය සිතුවට ඔබේ අල්ලා යමුද අපිය තුකපිය නගලා ඔබේ කිනිරැන්නේ දැවටීන ඉන්න ආසයි නකලන්දියා බටන මේ හුස්මයි ඔබ මාගේ දහලා යන්නේ නෑදරේ ආදරෙ දෙන්නම් මා පනසේ ඉන්නවනම් ඔබ මාතුරුලේ තියනවා ඒක යට තනියම යන්න බැරි වෙයි. මේකෙන් ඔයාලට කෝල් ගන්න බෑ. මේක තියෙන සීනියර්ස්ට. තියනවා ඒක යට තනියම යන්න බැරි වෙයි. මම දෙසමින හංසා. මම ආවේ පනාගොඩ ඉඳන්. මගේ වයස අවුරුදු 17යි. ඉතින් මැලෝරි ටවර්ස් කියලා කියන්නේ මම ඩබින් කරන පළවෙනි ඩ්‍රාමා එක. ඉතින් ඒක ඇත්තටම හරිම ලස්සන අත්දැකීමක්. මගේ චරිතය තමයි ජීන්. ජීන් කියලා කියන්නේ හරිම අහිංසක, තමන්ගේ පාඩුවේ ඉන්න කැමති ගෑනු ළමයි. හැබැයි ආයාගේ යාළුවොත් එක්ක ඕනම දෙයකට ඔට්ටුයි. ඉතින් එයා යාගේ යාළුවොත් එක්ක එකතු වෙලා කරන ලස්සන වැඩ ඔයාලගේ සාර්ථකත්වය මනින්න බෑ. විභාග වලින් ඔයගොල්ලෝ සාර්ථකත්වය මනින්න. Mallory Tower's success is someone good-hearted and kind. මෙලෙන් දවස් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ කරුණාවන්ත හදවතක්. right. මෙලෙන් දවස් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ කරුණාවන්ත හදවතක්. ඒක දෙයකට කරුණාවන්ත හදවතක්. මෙලෙන් දවස් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ කරුණාවන්ත නෑ නෑ පොඩ්ඩක් ඔෆ් එකේ ගමු. ඔෆ් එකේ right. මෙලෙන් දවස් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ කරුණාවන්ත. එයාලව හම්බ වෙන්න මං හරි ආසයි. හැමෝම එකතු වෙන පළවෙනි දවසේ මං ආසයි ඉතින් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. මට කියන්න ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු එහෙම. ලයිටන් නවකතා කතුවරියගේ මෙලොරි ටවර්ස් තාමත්ම සොඳුරු නවකතාව ඔන්න ඇවිල්ලා තියෙනවා සිංහල භාෂාවට. අපි සිංහලෙන් හඬකවලා බොහොම ඉතාම නුදුරු දිනයකදී ආදරණීය ඔබගේ දේශවනට ඒ වගේම දෙයස් පිනවයි බොහොම ලස්සන කතාවක් අපි හඬකැවීම් කරනවා මේ දවස්වල. ඉතින් ඊටාම ළඟදීම ඊටාම නුදුරු දිනයකදී ඔබට දැක බලා ගන්න පුළුවන් වෙනවා ලස්සන කතාවක්. මොකද්ද? දරුපටව ගොඩාක් ඉන්නවා. මම තමයි ඒකේ ප්‍රින්සිපල් මැඩම් මිස් ග්‍රේලින් මගේ නම. හරි ලස්සනයි කතාව. මම දන්නවා ඉතාමත්ම ආදරෙන් ඔබ වැළඳගනිවි මේ කතාව. ඔබ ආදරය කරાવી. ඉතාමත් ආසාවෙන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉඳීවි. පළවෙනි කොටස ආවට පස්සේ දෙවෙනි කොටස බලන්න. ඉතින් එහෙමනම් ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා ආදරණීය ඔබට, ආදරණීය දූ පුතුනි, ආදරණීය හිතවතුනි මෙලොරි ටවර්ස් එක එකතු වෙන්න. මම ඒකේ මිස් ග්‍රේලින්. මගේ අම්මා කියන්නේ ගෑල්ලම එක්ක සතුටින් ඉන්න ඕන නම් රස්සාවකුයි ගේකුයි තියෙන්න ඕන කියලා තමන්ගෙම. මගේ අම්මා කියන්නේ ගෑල්ලම එක්ක සතුටින් ඉන්න ඕන නම් රස්සාවකුයි ගේකුයි තියෙන්න ඕන කියලා තමන්ගෙම. පරිස්සමෙන්දර. ඔයාලා සෙල්ලම් කරන්නේ නැද්ද? මම මිහින්දි මං ආවේ කොට්ටාවින මට වයස අවුරුදු 11යි. මගේ ඉස්කෝලේ පන්නිපිටිය ලෝව කොලේජ්. මගේ මැලරි ටවර්ස් එකේ කැරක්ටර් එක සැලි. එයා හරි ෆන් කැරක්ටර් එකක්. එයා හරි අහිංසකයි. මේ මගේ ෆස්ට් ටයිම් මේ ඩබ් කරන ෆෙඩරල් ස්ටික් කියලා මූවි එකක් මම කලින් ඩබ් කරලා තියෙනවා. මම ඩබ් කරන හරි ආසයි. ඔයාලට ආරාධනා කරනවා මැලරි ටවර්ස් බලන්න එන්න කියලා. මගේ නම